අප්පද බල සුදු මැණිකේ මං බය වුණා කියහන්කෝ. අපිට ඉතින් නත්තල් පාටි වලට කතා කරන්නේ නැහැ. අපි නළුවෝ නෙමෙයිනේ. කලුයි කියලා මාව ටෙලිනාට්‍ය වලින් ප්‍රතික්ෂේප වුණු අවස්ථා තිබුණා. ඒ නිසා හිතින් දුක් විඳපු කාලයකුත් තිබුණා. වරක ඔහු තම Facebook පිටුව හරහා ඒ විදිහට සටහනක් තියලා තිබුණා. මේ දවස්වල මායාවී ටෙලිනාට්‍ය හරහා අතිශය ජනප්‍රිය වුණු රංගන ශිල්පියෙක් තමයි එස්.අයි. සමරක්කොඩි කියන්නේ. එකිනෙකට වෙනස් චරිත තුළින් රංගන දක්ෂතාවය නිරූපණය කරන දක්ෂ කලාකරුවෙක් කිව්වොත් නිවැරදියි. වියලි ටෙලිනාට්‍යයේ හීනාගේ චරිතය, ජානු ටෙලිනාට්‍යයේ අල්ෆෝන්ස්ගේ චරිතය වගේම සසංකාරා ටෙලිනාට්‍යයේ ටින්කුටුගේ චරිතය ඔහුගේ රංගන හැකියාව මැනවින් නිරූපණය කරන අවස්ථා කිහිපයක්. ටෙලිනාට්‍යවලට වගේම වේදිකා නාට්‍යවලට අතහු රංගනයෙන් දායක වෙනවා. ඉතින් රංගන ශිල්පී එස්.අයි. සමරක්කොඩි මහත්මයා ඔහුගේ ෆේස්බුක් ගිණුම හරහා හරි අපූර්ව සටහනක් තියලා තිබුණා. උපුටා ගැනීමක්. හැමෝම අහනව නත්තල් පාටිවලට එන්නේ නැත්තේ ඇයි කියලා. එන්නේ නැහැ නෙමෙයි, කතා කරන්නේ නැහැ. අපි ඉතින් නළුවෝ නෙමෙයිනේ යනුවෙන් ඔහු උපහාසාත්මකව සඳහන් කරලා තිබුණා. ගෙවුණු නත්තල් දිනේ නිමිති කරගෙන ගොඩක් රූපවාහිනී මාධ්‍යවල නත්තල් උත්සව පැවැත්වුණා. ඒ වගේම ලංකාවේ බොහෝමයක් රංගන ශිල්පීන් ශිල්පිනියන් ඒවට සහභාගී වුණා. ඒ අතරිනුත් හිරු මාධ්‍යජාලයෙන් පැවැත්වුණු නත්තල් උත්සවය ගැන වැඩි අවධානයක් යොමු වුණා. මාධ්‍යයට ලැබෙන ජනප්‍රියත්වය වෙනුවෙන් නත්තල් උත්සවවලට ආරාධනා කරන්නේ අඩ නිරුවත් ඇඳුම් වලින් සැරසුණු රංගන ශිල්පිනියන්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට විතරද. ඒ අතරින් සමහරක් රංගන ශිල්පිනියන් ටෙලිනාට්‍යයක හෝ චිත්‍රපටයක මෑතකදී දකින්නවත් නැති අය. ඔවුන් නළු නිලියන්ගේ විස්තර කතා කරන ලයිව් චැට් ප්‍රෝග්‍රෑම් වල විතරක් දකින්න ලැබෙන අය. ඒ වගේම තමයි මෑතකදී තමන්ගේ ආදර සම්බන්ධතාවය බිඳ වැටුණු බවට ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රකාශ කළ නවක රංගන ශිල්පිනී දේශානි නෙහාරාට මඩ ගසමින් හින්ට් පාස් කරමින් හිරු නත්තල් වැඩසටහනේ නිවේදක නිවේදිකාවන් හැසිරුණු ආකාරය ගැන මේ වෙනකොට සමාජ මාධ්‍යයේ පිළිකුලෙන් කතා කරනවා. අද ඉසුරු ඔඩියන්ස් එකට යද්දිත් බයයි. බය හිතර මටත් බයයි. අපිට මෙහෙට ලයින්ද ඉසුරු. ඉතින් නත්තල මීට වඩා අරුත්පරව වටිනාකමින් යුතුව සමරන්න ජනමාධ්‍යවලට බැරිද? නත්තල කියන්නේ හැමෝම සතුටු විය යුතු අවස්ථාවක්. ප්‍රසිද්ධ මාධ්‍යයක කෙනෙක්ගේ හිතක් රිදවල අපහසුතාවයට පත් කරලා සතුටු වෙන එක මොන තරම් පහද්ද? වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටමත් සුබ නත්තලක් වේවා. මේ ගැන ඔයාගේ අදහසත් යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න.